මේ කැස්බෑව නගරය සම්බන්ධයෙන් කැස්බෑව නගරයටම තියෙන්නේ ATM යන්ත්‍ර දෙකකුයි කෑෂ් ඩිස්පෙන්සිං මැෂීන්ස් දෙකකුයි. එතකොට මෙහිත් වෙන පෞද්ගලික බැංකු තියෙන එකයි ඒ සම්පත් බැංකුව. ඒ වගේම රාජ්‍ය බැංකු හැටියට තියෙන්නේ ලංකා බැංකුව සහ මහජන බැංකුව විතරයි. එහින්ද ශ්‍රී ලංකා මහ බැංකුව මේ ගැන අවධානය යොමු කරලා තවත් පෞද්ගලික බැංකු කැස්බෑව නගරේ සිය ශාඛාව ඇති කිරීමට කටයුතු කළ යුතුයි. මොකද කැස්බෑව නගරේ දියුණුවෙන් දියුණුවට පත් වෙලා තියෙනවා. විශාල වශයෙන් ව්‍යාපාර කරන කට්ටිය දැන් කැස්බෑව නගරේ සිටිනවා. ඒ වගේම බණ්ඩාරගම පාර පුළුල් කරලා කාපට් කළ හැදුවෙන් පස්සේ විශාල වශයෙන් වාහන ගමනාගමනයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා ඒ ප්‍රදේශ දියුණුවට ඇති වෙලා තියෙනවා. මේ ගැන ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කළ යුතුයි. විශේෂයෙන්ම කැස්බෑව නගරේ තවත් පෞද්ගලික බැංකු විවෘත කිරීම සඳහා විශේෂයෙන්ම අපිට කියන්න පුළුවන් සම්පත් බැංකුව තියෙනවා කැස්බෑව නගරේ. දැනටමත් එහි විශාල වශයෙන් ජනතාව එම සම්පත් බැංකුවේ සේවා ලබා ගන්නවා. මීට අමතරව තව බැංකු විවෘත කිරීමට බොහෝ අවස්ථා තිබෙනවා කැස්බෑව නගරේ.